ඔයාලා හැමෝම මතු ඩිජිටල් ගයිඩ් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද මම අරන් එන පළවෙනි වීඩියෝ එක මේක. කියලා දෙන්නේ මොනටයිස් ඇප්ලයි කිරීමේදී කිසිම ගැටලුවක් නොවන විදිහට YouTube channel එක හරියටම හදාගන්න කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මගේ channel එක subscribe කරන් යන්න. හරි ඉස්සෙල්ලා දැන් ඔයාලා යන්න ඕනේ ඔයාලා Chrome එකට යන්න. ඊට පස්සේ මෙතනින් ඔයා email එකට sign in වෙන්න ඕනේ. දැන් ඔයා channel එකක් හදපු email එකක් නැත්නම් මේ විදිහට අලුත් එකක් හදාගන්න. මේ ටික වෙලාවක් load වුණාට පස්සේ මෙතනින් ඔයා තෝරන්න ඕනේ create account කියන එක. email එකක් නැත්නම් මේක දැන් අලුත් email එකකින් පටන් ගන්න recommend කරන්නේ අලුත් email එකකින් පටන් ගන්න එක හොඳයි කියලා. මෙතනින්ම create account දීලා for my personal use කියලා දෙනවා. ඊට පස්සේ මෙතන first name ගහන්න වෙනවා. ඔයා කැමති නමක් එතෙන්ට ගහගන්න. ඊට පස්සේ මේ විදිහට next දුන්නාන් පස්සේ next දීලා birthday එකයි ඒ වටිය ගහන්න ඕනේ. මෙතන තෝරලා next දෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාට කැමති නම් මෙතන තියෙන එක තෝරගන්නත් පුළුවන්. නැත්නම් ඔයාට ඕන විදිහට ඇඩ්‍රස් එක හදාගන්න පුළුවන්. මම ඒක දීලා මට ඕන විදිහට ගහ ගන්නවා දැන් මෙතන. ඊට පස්සේ එතනත් next දෙනවා. මෙතන password එක ගහගන්න ඔයා කැමති එක strong password එකක් වෙන්න ඕනේ. next දෙන්න. අද මෙතනින් ඔයාලට save කරගන්න ඕන නම් save කරගත්ත හැකි මේ password එක එහෙම. ඊට පස්සේ verify කරගන්න ඔයාගේ phone number එකක් දීලා මේක. ඔයාගේ phone number එකක් දෙන්න ඕනේ. මම දැන් කලින් number එක use කරලා වැඩි කියලා ඒක දෙන්න බෑ කිව්වා. මේ දීලා next දෙන්න. next දුන්නාන් පස්සේ ඔයාගේ phone number එකට code එකක් එනවා. ඊට පස්සේ code එක ගහලා next දෙන්න. next දුන්නාන් පස්සේ මෙතනත් next දෙන්න. ඊට පස්සේ මෙතන I agree දෙන්න. ටික වෙලාවක් load වෙයි. ඊට පස්සේ මෙතනින් ඔයා ඒකට ඒ email එක yes I am in කියලා දීලා log වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් Chrome එකෙන්ම YouTube යන්නත් පුළුවන්. එහෙම නැත්නම් YouTube app එකෙන් ගිහිල්ලත් හදාගන්න පුළුවන්. මම app එකෙන් ගිහිල්ලාම හදන්නම්. මෙතන දැන් පෙන්නන ඔයා log වෙලා ඉන්න එකයි දැන් මේ හදපු එක තමයි යටින් පෙන්නනවා මේ මෙතන. දැන් මම හදාගත්තේ මදුෂාන් වාසල 197 Gmail එකටනේ. ඒකට මම දැන් log වෙනවා. log වුණාන් පස්සේ මෙතන තියෙනවා මේන් create a channel කියලා. මේක දුන්නාම එතනින් channel එකේ අපිට නම දාගන්න පුළුවන්. දැන් මම එතන නමක් දාගන්නවා. ඒකට හරියන්න හැන්ඩල් එක වෙනස් වෙනවා.
දැන් ඔයාලට කැමති නම් හැන්ඩල් එකේ මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔය ෆොටෝ එකක් ඇඩ් කරගන්න. channel එකට දාන logo එක. දැන් මම මේ විදිහට ගිහිල්ලා ෆොටෝ එක ඇඩ් කරගන්නවා මගේ මේකම. දැනට මම මේ ෆොටෝ එක ඇඩ් කරගන්නවා ඔයාලට පෙන්වන්න ඕන හින්දා. ඊට පස්සේ මෙතනින් අපිට තියෙනවා create a channel කියලා. ඒක දෙන්න. ඊට පස්සේ ඔයාගේ channel එක create වුණා දැන්. දැන් තමයි අපි channel එකේ setting ටික හදා ගන්න ඕනේ. මේ දැන් අපේ channel එක විදිහට තමයි මෙතන පෙන්වන්නේ. දැන් මෙතනින් අපේ channel එකේ setting ටික හදා ගන්න අපි යන්න ඕනේ YT Studio එකට. ඔයාලා phone එකේ YT Studio එක තියෙනවා නම් ඒක delete කරලා Chrome එකෙන් යන්න YT Studio එකට. මම මේ විදිහට යනවා YT Studio එකට දැන්. මේ welcome to කියලා පිළිගන්න තියෙනවා. ඊට පස්සේ දැන් අපි දෙනවා ඇස්සේ දැන් අපි මේ විදිහට ස්ටුඩියෝ එකේ තියෙන setting කියලා icon එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන currency එක US ඩොලර්ම තියන්න. කියලා පෙන්නන එකට යන්න. එතන country එක ඔයා විදිහට ඔයා දෙන්න ශ්‍රී ලංකා කියලා එක. මේ විදිහට පල්ලෙහාට ගියාම ශ්‍රී ලංකා කියලා පෙන්නනවා. මෙතන ඊට පස්සේ ඇඩ්වාන්ස් setting යන්න. ඔයාලට මෙතන ඕනනම් පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එක වැටෙන්න ඕනේ කොහොමද කියලා දාන්න. මම දා ගන්නවා මේකට ඒක දාගන්න එක හොඳයි මම යෝජනා කරන හොඳයි කියලා. ඊට පස්සේ feature eligibility එකේ තමයි අපිට setting වෙනස් කරන්න ඒවා තියෙන හුඟා. මෙතන අපි විනාඩි 15ට වඩා වීඩියෝ එකක් දානවා නම් ලයිව් ස්ට්‍රීම් එකක් කරනවා නම් thumbnail එහෙම දානවා නම් මේකෙන් ෆෝන් නම්බරේ වෙරිෆයි කරන්න ඕනේ. ෆෝන් නම්බරේ වෙරිෆයි කරන්න මෙහෙම වෙරිෆයි ෆෝන් නම්බර් දෙනවා. ඊට පස්සේ මෙතන අපේ නම්බරේ ගහන්න ඕනේ. ඊට පස්සේ next දෙන්න නම්බරේ ගහලා වගේ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බරේට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක හැම උතන ගහන්න. ඊට පස්සේ කෝඩ් එක ගහලා ඉවරලා සබ්මිට් දෙන්න. ඊට පස්සේ ඔය ෆෝන් නම්බරේ වෙරිෆයිඩ් කියලා මේ විදිහට වැටෙයි. ඊට පස්සේ ආපහු යන්න ඔයාලා ඩෑෂ්බෝඩ් එකේ channel එකේ එඩිට් කරන තැනටම. ඊට පස්සේ මේ වෙරිෆයි ෆෝන් නම්බර් කියලා වැටෙනවා. මේකේ තියෙන්නේ මොන්ටයිස් ඇප්ලයි කරද්දී හැම මේක අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. මම ඒක ඊළඟ වීඩියෝ එකේදී අරන් එන්නම් ID verification එක. ඊට පස්සේ අපි දැන් අය වෙනස් කරගන්න ඕනේ අපේ channel එක මොන කැටගරියද එහෙම දාගන්න ඕනේ. හැම වෙලාවෙම මේ title එකෙන් වැටෙන්න ඕනේ, මේ description එකෙන් වැටෙන්න ඕන නම් මේවට අපිට දාගත්ත හැකි ඒවා. public ද private දාන් එහෙම තියෙනවා. ඊට පස්සේ අපි යන advanced setting එක වෙනස් කරගන්නේ අපි අපේ කැටගරි එක තෝරගන්න ඕනේ. කැටගරි එක තෝරද්දි මේ මෙතනින් තමයි තෝරගන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් වාහන වීඩියෝ එහෙම දානවා නම් auto and vehicles දාන්න, comedy ඒවා දානවා නම් comedy, education and එහෙම තියෙනවා. ඊකට ඒවා තියෙන ඒවට දාගන්න පුළුවන්. technology වගේ ඒවා දානවා නම්
ඒකට දාගන්න පුළුවන්. ස්පෝර්ට් ඒවා එහෙම. දැන් මම මෙතන ටෙක්නොලොජි එක තෝර ගන්නවා. ඊට පස්සේ වීඩියෝ ලැන්ග්වේජ් එක අපි දැන් කරන විදිහ කරන ලැන්ග්වේජ් එකත් එක්ක තමයි දාන්න ඕනේ. මම දැන් මේකේ සිංහල දා ගන්නවා. මම දැන් මේකේ ටයිටල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලැන්ග්වේජ් එක තෝරන්නේ මොකද මම ඉංග්‍රීසි සිංහලයි දෙකම කලවමේ දාන හින්දා. ඊට පස්සේ කමෙන්ට්ස් ඔන් නම් ඔන් කරලා තියන්න පුළුවන්, ඔෆ් කරන්න ඕන ඔෆ් කරලා තියන්න පුළුවන්. මම ඔන් කරලාම තියනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ පර්මිෂන් කාට හරි මැනේජර් එහෙම දෙන්න ඕන නම් දෙන්න පුළුවන්. මෙතන ඊමේල් එක ගහලා දෙන්න ඕනේ කොහොම කෙනෙක් මැනේජර්ද එඩිටර් ලිමිට් එකක් කරලා දෙන්න පුළුවන්ද? ඔහොම විදිහට ඕන විදිහට තෝරගන්න පුළුවන් ඔයාලට. මම ඒ විදිහට දැන් කාවවත් දාන්න නැති හින්දා ඒක නිකම්ම තියෙනවා. හදපු ටික ඔක්කොම සේව් දෙනවා. ඊට පස්සේ අපේ channel එකේ දැන් වැඩ ටික හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා ඔයාලගේ channel එකේ තව banner එක එහෙම ඇඩ් කරගන්න. මම දැනට banner එක ඇඩ් කරන විදිහත් ඔයාලට පෙන්නන්නම්. මේ banner එක ඇඩ් කරද්දී අනිවාර්යෙන් 1024 576 size එකක් දාන්න ඕනේ. මම දැනට මේකෙම කොටසක් කොහොම crop කරලා දානවා. ඊට සේව් දුන්නවා. ඊට පස්සේ ඔයාලා description එකක් දාගන්න පුළුවන් ඔයාලගේ channel එකට. අපේ banner එක ඇඩ් වුණා කියලා දැන් පෙන්නුවා. description එක ඕන නම් දැම්ම හැකි. මම දැනට normal මෙහෙම ඔයාලට පෙන්වන්න දාන්න එක. ඊට පස්සේ මම සේව් දෙනවා මේක. ඔයාලට channel එකට අදාළව description එකේම හදාගන්න ඕන නම් Gemini AI හරහා ඔයාලට channel එකේ නම කියලා ඔයා මොකද්ද කරන්න විදිහ ඒවා දේවල් ටික කීවන් පස්සේ ඔයාලට channel එකේ description එක ලේසියෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා privacy කියලා. ඔයාලට විතරක් subscribe ලා ගන්න බලා ගන්න ඕන නම් මේක on කරගන්න. නැතුව හැමෝටම subscribe ලා බලන්න පුළුවන් වෙන්න නම් මේක off කරලා තියාගන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන පෙන්වනවා අපේ channel එකේ දැන් banner එක පෙන්වනවා. මෙතන යට පෙන්වනවා. මේ description එකත් පෙන්වනවා මෙහෙම. ඔහොම තමයි හරියටම YouTube channel එක හදාගන්නේ. වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාගෙන පළවෙනි වීඩියෝ එක පොඩ්ඩක් වැරදි අඩුපාඩු ඇති. ඒව ගැනත් පොඩ්ඩක් කියන්න. එතකොට හදාගන්න පුළුවන් නේ. එහෙනම් channel එක subscribe කරලා දිගට අපිත් එක්ක ඉන්න. ඊළඟට ID verification එක හරියට කරගන්නේ කොහොමද කියන වීඩියෝ එකකින් අය හමු වෙමු. කමෙන්ට් එකක් දාගෙන like එකකුත් දාන්න ඔයාලා.